අද ලොක්ක මහත්තයලා වැඩට යන්නත් ඕනි නෝනේ. හරි අමාරු. නෝනේ මම යනවා එනම්. අපේ මහත්තයා පරිස්සමෙන්. හරි හරි. චමින්ද මල්ලි වැඩ වගේ නේ. මේකේන අද ටිකක් පරක් වුණා. මේ තේ ටික බීලා ඉඳිමුනේ. එන්න ගොඩක් වැඩ කරලා මහන්සි වෙලක් තියෙනවනේ. තේ ටික බීලා ඉඳිමු. දෙන්න මෙන්න තේ බොන්න එන්න. තේ බොන්න යා. ඔක්කොම යා. තේ බොන්න. ඒ බිවල ඔක්කොම මොන වැඩ ටික හොඳට යනවා වගේ නේ. ඔව් ඉතින් ලොක්ක මහත්තයාගේ වැඩ ඉතින් අපි හරියට කරන්නත් එපයි. ඔව් ඉතින් මට හොඳට වැඩේ කර දුන්නා නම් එච්චරයි. ඉතින් මේ වැඩේ නම් ඉතින් මේ මම වැඩ බලන්නේ නැහැ. කරන ටික හරියට කරලා දුන්නා නම් මට එච්චරයි. අපි කරන වැඩේ හරියට කරනවා. මම දන්නවනේ ඒක ඒ හින්දානේ ඔය දෙන්නම හොයාගෙන ඉන්නේ. මේ දවස් වල ටිකක් අවුව වැඩි ඈ. ඔව් මම දන්නවා ඉතින් මේ ඔයාගේ ලොක්ක මහත්තයාගේ වැඩේ ඉතින් අපි කොහොමවත් හරියට කරනවනේ. ලොක්ක මහත්තයා අපි දිගට වැටෙනවා. අපිට කියන්න කැම ටික නම් නියමයි. නෑ නෑ මට ඉතින් මම දන්නේ නැහැ ඉතින් ඕක ඉතින් අපේ නෝනා හදලා දුන්න විදිහ තමයි. නෑ නෝනා හොඳට කියනවා. ඒ හොඳට මැටයක් කියන අපිට ටික ඈ. පුළුවන් විදිහෙන් ඉතින් මම සලකන්නම්. දිගටම වැඩ ටික කරගෙන යන්න. ඔව් අපි හින්දා පොඩ්ඩක් අමාරු. ඔව් විඩ අරගෙන මහන්සි අරලා හදිස්සි නෑ කලබල නෑ මහන්සි නෑ. ගෙදර යන්න ඒක අවුලකුත් නෑ. මේ චමින්ද මල්ලි මට එවනේ මේ නෝනා මොනවා මේ දවස්වල කරන්නේ? මේ දවස්වල ඉතින් නෝනා ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් අර මහුම් පල්ටි එහෙම ගියා. දැන් ඉතින් ගෙදරට වෙලා ඉන්න ඉතින් මැෂින් එකකුත් නැහැ. ඉතින් මේ මහන්න ඉදියක් නැති ඉතින් ඔය ඉන්නවා ගෙදරට වෙලා. එහෙමද මම දැන් ඒක අහන්නම තමයි මම නම් දන්නේ නැහැ ඔය මහාන කතාවක් මේ මගේ මැෂින් එකක් තියෙනවා මේ මහන්න පුළුවන් හොඳට. එහෙමද මහන්න පුළුවන් මහන්න මැෂින්. මගේ මැෂින් එක නිකන් ගෙදර දාලා තියෙනවා. ඔයාලා අස්සා වුණා කීයක් හරි අපේ නෝනා මහන්නෙත් නැහැ. වැඩ දීපේක ලොකු දෙයක්. වැඩ තියනත් එක්ක ඉතින් ගොඩ ලොකු දෙයක් මහන්න පුළුවන් හැමදේම කරන්න පුළුවන් ඒ නංගිට. එහෙනම් ජමින්ද මල්ලි මගේ මැෂින් එක අරන් ගල ඕගොල්ලෝ මට සල්ලි එපා. ඕගොල්ලෝ වැඩ කරගෙන සල්ලි ගන්න නැහැ. ඉතින් සල්ලි කොහොමද දෙන්න විදියක් නැහැ. ඔක්කොම සල්ලි ගන්න නැහැ කියන එකේ අරන් යන්නකෝ වගේ දෙන්න. සල්ලි ගන්න නැහැ. ඔයා අරන් ගිහලා ඔයාලා වැඩේ කරගන්න පුළුවන් තරම් ඔයගොල්ලෝ දියුණු වෙන්න මම පුළුවන් තරම් උදව් කරන්න. ඔව් එහෙම නැහැ. ඉතින් සෑහෙන වටිනවා. මොකද මේ මට පුළුවන් දැන් ගෙදරට වෙලා නිකන් ඉන්නේ. මම ඉතින් හැමෝටම උදව් කරනවා. මල්ලි එක නේ මේ. ඒවට ලොක්ක මහත්තයා හරි හොඳයිනේ බං. අපිට වැඩ දුන්නනේ වැඩ කරන්නනේ. ඔව්